එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ගරු දයාගමගේ මැතිතුමාගේ සංකල්පයකට අනුව විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ ආරම්භක අවස්ථාව සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවරට පැමිණි ඔබතුමා අපගේ හදිසි ඇරයුම පිළිගෙන මෙම කෙටි සංවාදයට සහභාගී වීම පිළිබඳව අප පළමුවෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තනතුර දක්වා ඔබතුමා පැමිණි ගමන් මඟ පිළිබඳව යමක් පැවසුවොත්. ඇත්තටම මගේ පියාගේ ඉඳන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. එදා ඩී.එස්. සේනානායක මැතිතුමත් එක්ක මේ දේශපාලනේ පටන් අරගත්තේ. හැබැයි ව්‍යාපාරිකයෙක් හැටියට ක්‍රියාකාරී දේශපාලනයට ඉදිරිපත් වෙලා වැඩ කරේ නැහැ. මගේ පියා 1964 මිය ගියාට පස්සේ විශේෂයෙන්ම අම්පාරේ ඒ දේශපාලන කටයුතු මගේ පියාගේ පවුලේ උදවිය ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. දයරත්න මැතිතුමා විදුලි ඉංජිනේරුවෙක් හැටියට අම්පාරට ආපු වෙලාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හැටියට පත් කරලා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කරා. ඒ වගේම එදා ගාමිණී දිසානායක මැතිතුමත් එක්ක මගේ සහෝදරයාත් විශාල වගකීම් රැසක් පක්ෂ වෙනුවෙන් කරා. ඊට පස්සේ මගේ සහෝදරයාත් මිය ගියා. දයරත්න ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් සියලු ඇමතිකම් ඔක්කොමත් අරගෙන අවසානයේදී മന്ത്രിවරයෙක් බවට පත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට අම්පාර ප්‍රදේශයේ හිටපු සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් අතරමං කරලා තමන්ගේ පුද්ගලික වාසියට එකතු වුණා. ඊට පස්සේ අම්පාරේ හිටපු ආගමික නායකයෝ ඒ වගේම ව්‍යාපාරිකයෝ සියලුම එක්සත් ජාතික පාක්ෂිකයෝ මට කිව්වා ඒ වගකීම බාර ගන්න කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ ඉල්ලීමක් උඩ මම එක්සත් ජාතික පක්ෂයේ අම්පාරේ සංවිධායක ධුරයට පත් වෙලා ඊට පස්සේ පළාත් සභාවට 2008 තරඟ කරා. මේ අනුව අපේ පවුලේ ක්‍රියාකාරී දේශපාලනයට මම තමයි එක්ක වුණේ ඒ 2008 අවුරුද්දේ. ඊට පස්සේ මම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා හැටියට වැඩ කටයුතු කරගෙන ගියා. ඒ වගේම ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අම්පාර ආසනය අපි එක්සත් ජාතික පක්ෂයට ආසනයක් දිනාගත්තා. නමුත් මුස්ලිම් කොංග්‍රස් එකත් එක්ක එකතු වෙලා අපි ඡන්දය ඉල්ලපු නිසා අපිට මුස්ලිම් කොංග්‍රස් එකට එක්සත් ජාතික පක්ෂ ආසනය පූජ කරන්න සිද්ධ වුණා. ඉතින් පහුගිය කාලේ අපේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයි කියලා ඉවර වෙලා ගොඩක් മന്ത്രിවරු ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විශාල වශයෙන් කතා කරා. ඒ අවස්ථාවේදී හැමෝම එකමතිකව ඒ ව්‍යවස්ථාව කාටත් සුදුසුයි කියන ආකාරයට සකස් කරලා ඒක අනුමත කළා. ඊට පස්සේ ව්‍යවස්ථාව අනුව යම් අවස්ථාවකදී නායකයා තෝරා ගැනීමට එහෙම නැත්නම් අනිකුත් ඒ විශේෂ අපි තනතුරු තෝරා ගැනීමට බැරි වුණොත් එහෙම ඒක ඡන්දයකින් තෝරගන්න තමයි ව්‍යවස්ථාවේ තිබුණේ. ඉතින් ඒ අනුව ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ මම විශාල උත්සාහයක් අරගෙන ඉවර වෙලා මේක ඡන්දයකට අනේක නැවැත්තුවා. නවත්තලා ඉවර වෙලා බොහොම අපි එකතු වෙලා ඒ ප්‍රශ්නේ විසඳගත්තා. ඊට පස්සේ මේ අවුරුද්දේ
ආයි පාරක් මේ ප්‍රශ්නේ නැවත මතුවුණා. ඒ නැවත මතුවෙලා ඊට පස්සේ නායකතුමාට විතරක් තමයි තරගයක් තිබ්බේ. ඒ වෙලාවේ ඇත්තටම නායකතුමාගේ එක තමයි මම හිතන්නේ ඒකමතිකව තීරණය කරන්න ඕනේ. ඒ වුණා අනිත් ඒවාට තරගයක් සිදු වෙන්නට. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මම ඒ අභියෝගේ බාර අරගත්තා. බාර අරගෙන ඉවර වෙලා මම ඉදිරිපත් වුණා. ඉතින් ඒ අවස්ථාවේදී විශාල ප්‍රමාණයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය මට විශාල වගකීමක් පැවරුවා. ඉතින් ඒක මම ජයග්‍රහණයක් හැටියට නෙවෙයි මම දකින්නේ මට පවරපු වගකීමක් හැටියට මේ පක්ෂයේ අද වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ජාතික සංවිධායක කියන තනතුරට විශාල වගකීමක් පැවරෙනවා. ඒ අනුව මට ඒ වගකීම පැවරුණා. ඉතින් මම හිතනවා ඒ වගකීම ඉෂ්ට කරන්න මට ශක්තිය තියෙනවා. ඒ වගේම අද මම දකිනවා විශේෂයෙන්ම පැරිසියේ ඉන්න අපේ එක්සත් ජාතික පක්ෂිකමුත් මට විශාල ධෛර්යයක් ඒ වෙනුවෙන් දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේ අනිත් රටවල් වල මම කැනඩාවේ ගිහපු වෙලාවේ ගිය මාසේ වගේම එංගලන්තේ ගිහපු වෙලාවේ ඒ හැම කෙනෙක්ම මට ලොකු ධෛර්යයක් දුන්නා. ඒ අනුව ලංකාවෙත් හැම කෙනෙක්ම මාත් එක්ක අද කතා කරනකොට අපේ නායකතුමා සමග එකතු වෙලා අද රට වැටලා තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න කියන එක තමයි හැමෝම කියන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා ඒ වගකීම මට ඉෂ්ට කරන්න ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම යුරෝපයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන කටයුතු විධිමත් කිරීමට ගන්න පියවර කුමක්ද? යුරෝපය කියන්නේ ඇත්තටම අපිට ගොඩක්ම වැදගත් තැනක්. විශේෂයෙන්ම අවුරුදු 100 ගණනක් අපි යුරෝපයේ යටත් විචිතයක් හැටියට හිටියේ. ඉතින් අවසානයේදී අපි එංගලන්තයේ යටත් විචිතයක් හැටියට ඉඳලා තමයි අපිට නිදහස ලබා ගන්නට පුළුවන් වුණේ. ඉතින් අපේ රටේ විශාල ප්‍රමාණයක් අද ප්‍රංශයේ ඒ වගේම ජර්මනියේ ඉතාලියේ සහ එංගලන්තේ ජීවත් වෙනවා. ඉතින් මේ රටවල් හතර යුරෝපයේ තියෙන රටවල් 27න් අපිට මම හිතන්නේ ප්‍රධාන තැනක් ගන්න වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව මම කල්පනා කරන්නේ ඒ යුරෝපයේ අපි හැම නගරයකම ප්‍රධාන නගර වලින් පටන් අරගෙන අපේ ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙන අනිත් නගරවලත් අපි සංවිධානය ඇති කරලා ඉවර වෙලා විශාල සංවිධාන ජාලයක් ඇති කරන්නේ. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ සිට ජාතික තලයට දේශපාලන නායකයන් නිර්මාණය කිරීම සඳහා වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල මොකක්ද? ඇත්තටම දැන් මේ පාර චන්දෙන් රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා විශාල මතයකින් එතුමාව පත් කරගත්තා. ඊට පස්සේ එතුමා මේ ව්‍යවස්ථාව අනුව ඒකට කමිටු පත් කරලා ඉවර වෙලා දැන් වෙනකොට විශාල සැලසුමක් සකස් කරලා තියෙනවා. ඒ සැලසුම අනුව අපි ප්‍රාදේශීය මට්ටමින් മന്ത്രിවරුන් පමණක් නොවේ ඒ පළාත් පාලන ආයතන වලට ඉල්ලපු අපේක්ෂකයෝ කොම ගත්තොත් 5000ක් පුහුණු කරන වැඩසටහනක් දැනට අපි සකස් කරගෙන යනවා. ඒක දැනටත් පටන් අරගෙන තියෙන්නේ. ඒක ඉතා ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා මාස 3ක් 4ක් වගේ ඇතුළත කාලයක් තුලදී ඒක ඉවර කරන්න. මේකෙදි ඇත්තටම ඔබ අහපු ප්‍රශ්නෙට මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි
ප්‍රදේශවල ඉන්න උගත් ඒ වගේම දක්ෂ ඒ වගේම හොඳ පෞල් පදනමක් තියෙන පෞල් පදනමක් කියන්නේ මම මුදල් ඇතින් නෙවෙයි ඒ කියන්නේ හොඳ නම්බුකාර මේ පෞල් වලින් ආපු කට්ටිය. කියන්නේ අපි හිතමු මේ හොඳ ගොවි පවුලක් කියලා ඉවර වෙලා. ඉතින් අම්මා තාත්තට හොඳ පිළිගැනීමක් තියෙන. අපි හිතමු දීවර අංශයේ දීවර පවුලක් කියලා. එතකොට මේ දීවර අංශයේ ඒ දෙමව්පියන්ට ඒ පළාතේ පිළිගැනීමක් තියෙන. ඒ වගේම දක්ෂ යමක් කරන්නට පුළුවන් උගත් කණ්ඩායමක් අපි අපේක්ෂක හැටියට පත් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ජනතාවට පුළුවන්කම තියෙන්නේ හොඳ කණ්ඩායමක් മന്ത്രിවරුන් හැටියට තෝරගන්න. එතකොට ඒකට ලංකාවේ ඉන්න ඒ තරුණයන්ට ඒක හඳුනාගන්නේ කොහොමද? පක්ෂය තුළට එන්න වැඩ කරන්න. ඇත්තටම වෙලා තියෙන්නේ ඇත්ත තත්ත්වය ගත්තොත් එහෙම අද එවැනි පසුබිමක් තියෙන අය දේශපාලනයට එන්න කැමති නැහැ. මොකද මේ දේශපාලනය කියන්නේ හරි ඒක නිකන් මඩ ගොහරක් වගේ එකක්. ඒක මේ පාතාල ලෝකයේ ඉන්න කට්ටියට එහෙම නැත්තම් මේ වෙන මේ ඔය බාර් කීපයක් තියෙන එහෙම නැත්තම් කුඩු වෙලඳාම කරන මේ වගේ කට්ටියට තමයි අද මේ දේශපාලනයේ විශේෂ තැනක් තියෙනවා. ඉතින් ඒ කට්ටියත් එක්ක මේ මැතිවරණයේදී තරඟ කරන්නට ගොඩක් අපහසු නිසා ගොඩක් මේ අර මම කිව්ව කණ්ඩායමේ උදවිය අද දේශපාලනයට එකතු වෙන්නට කැමති නැහැ. ඒක නිසා අපි මේ වාතාවරණය අපි ඇති කරන්න ඕනේ. කෙසේ වෙතත් ඒ වාතාවරණය ඇති කරන්න එක්සත් ජාතික පක්ෂ බලයට එන්න ඕනේ. නමුත් මේ තියෙන වාතාවරණය උඩ අපිට සිද්ධ වෙනවා ඒ කට්ටිය අඳුරගෙන ඉවර වෙලා ඒ කට්ටියට දිරිගැන්වීමක් කරලා ඒ කට්ටිය අපි දේශපාලනයට එක්කහු කරගන්න. ඒ වගේම විදේශීය රටවල ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් ඔබතුමා ඒ සඳහා දෙන උපදෙස් සහ මඟ පෙන්වීම මොකක්ද? විශේෂයෙන්ම මම කියන විදේශී මේ අවස්ථාවේ කවුරු හරි ඉන්නවා නම් මේ අවස්ථාවේ ලංකාවට ඇවිල්ලා ඒ අයට කරන්න පුළුවන් හොඳ රැකියාවක් හොයාගන්න පුළුවන් වාතාවරණයක් අද අපේ රට තුලනේ. මොකද අපේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඉතින් රැකියා අවස්ථා පුළුවන් තරම් අඩු වෙලා. එතකොට මේ විදේශ රටවල් වලට ඒ උදවිය ඇත්තටම ගියේ අපේ රටේ රැකියාවක් හොඳ රැකියාවක් ඒගොල්ලන්ට හොයාගන්න බැරි නිසා. එතකොට මම හිතනවා තව අවුරුදු 2ක් විතර ඒ අයට විශේෂයෙන්ම ඒ රටවල් වල ඉඳලා හොඳ රැකියාවක් කරලා මේ මුදල් ටිකකුත් හම්බ කරගෙන. මොකද අද තියෙන දේශපාලනයත් එක්කලා මේ සාමාන්‍යයෙන් මේ මැතිවරණයකදී සාමාන්‍ය මුදලකුත් අවශ්‍ය කරනවා මේ මැතිවරණයකට ඉදිරිපත් වෙලා දේශපාලනයෙන් ජයග්‍රහණය කරන්න. ඒක නිසා මම දෙන මේ අවවාදය තමයි අපේ රටේ ආර්ථික තත්ත්වය දවසින් දවස පහළ වැටෙන නිසා අර පිටරට ඉඳලා ඉවර වෙලා තමන්ගේ ශක්තිය හදාගෙන ආර්ථික ශක්තියත් හදාගෙන තව අවුරුදු 2කින් විතර. එතකොට මේ නියම වාතාවරණය අපි ඇති කරාට පස්සේ ඒ අයට එන්නේ කියලා ඉවරලා මම විශේෂයෙන්ම මගේ පණිවිඩය මම දෙන්නේ. ඒ වගේම පිටරටවල් වල ඉඳගෙන අපිත් එක්ක අහුවෙලා ඒ අයට වැඩ කරන්න පුළුවන්. මොකද අපිට ඒ සංවිධානය අපිට අවශ්‍ය කරනවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ විශාල විශ්වාසයක් ලෝකයේ අනිත් රටවල් එක්ක තියෙන දේශපාලන කියන්නේ එකම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය තමයි අද ලංකාවේ තියෙන්නේ. ඒක නිසා අද ලංකාව කියන්නේ එදා ඉතිහාසයේ මේ මූදෙන් වට වෙච්ච මේ
රටක් නෙවෙයි.